ඉදිරිපත් කිරීමට මාගේ ආරාධනය එතුෂා සොහියටයි. මේ ලස්සන ගම්මානේ ලස්සනම ලස්සන පළක් තිබුණා. මේ නමේ මලේ නම දේසි. මේ මල හරි ලස්සනයි. එයා හරිම සුපරයි. ඒ වගේම එයා හැටි. එයා ඉවසක් මෙහෙම හිතුවා. මම ඊට වඩා ලස්සනයි. මම කාටවත් වඩා ලස්සනයි. මම හරිම ලස්සනයි. මේක දැකපු ලස්සනම ලස්සන සමනලයා ළඟට ආවා. ළඟට ඇවිත් මේ සමනලයා ඇහුවා ඔයා උච්චර ආඩම්බර වුණාට ඔයා වයසකට ගිහුවහම ඔයා කැත වෙනවා. එහෙම කීපු සමනලයා මේ මලට කිව්වා. මේ මල shadows, shadows, me shadows. Hey, shadows, shadows, me shadows. I stand here and out and knows. Hey, shadows, shadows, me shadows. I stand here and out and knows. විදුහල්පතිතුමාගෙන්ද ඇඩුරු මරුල්ලයකුට මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. මා මෙතනට පැමිණියේ දවසේ සිතුවිලි ඉදිරිපත් කිරීමටයි. කෙනෙකුට යමක් පැවසීමට පෙර 100,000 වතාවක් සිතන්න. අප කියන වචන නැවත ගැනීමට නොහැකිය. අසල් සිටි ඔබ සම්පූර්ණ අදුන් 100ක් ගැලෙව්වත් එක බොත්තමක්වත් නැහැ. අදුන් 100ක් ගැලෙව්වත් එක බොත්තමක්වත් නැහැ. ආයි පිරිතොරණි වැරදි පිරිතවන්නේ ගෝවා. බෝතලේට දාන්න බැරි පැණි වර්ගය. බෝතලේට දාන්න බැරි පැණි වර්ගය නේද පුතේ?